හායි යාළුවනේ, ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්නේ. වැඩි කතා නැතුව අද යමු අපේ එපිසෝඩ් එකට. අද අපි බලන්න යන්නේ ජුජුත්සු කයිසෙන් සීසන් 2 19 වෙනි එපිසෝඩ් එක. මතක ඇතිනේ කට්ටියට කලින් එපිසෝඩ් එකේ අන්තිමට යූජි මහිතෝ එක්ක සටනක. ඒ අතරෙම නොබෝරත් මහිතෝගේ තව කොටසක් එක්ක සටනක. නනාමි නම් වූ අතිවිශිෂ්ට ජුජුත්සු සෝස සදහටම සමුගත්තා. අද කතාව එතන ඉඳන්. 19 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපට පෙන්නනවා නොබෝරව. යන්න එපා නොබෝරා. නනම කිව්ව දේවල් මතක නැද්ද? ඒ නිසා වෙන්නේ නැති මේ මිනිස්සු වෙන්නත් පරක්කු වෙන්නේ නැත්තේ. මම යනවා. මට කොහොමවත්ම බෑ මගේ ටීම් එකේ අනිත් දෙන්න සටන් කරද්දි මට විතරක් ගෙදරට වෙලා ඉන්න. මෙහෙම කිව්ව නොබෝරා ඉස්සරහට බිඳගෙන යනවා. නීට එපා කියලා කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. එතනින් කට් කරලා අපට පෙන්නනවා දුවන මිනිස්සු වගේ. තමන්ගේ අත දික් කරලා මිනිස්සු 4-5 දෙනෙක් අතර ගත්ත මහිතෝ ෂික් මට තිබ්බේ ඩගොන්ට කියලා තව මිනිස්සු 2-3 දෙනෙක් ඉතුරු කරගන්න කියලා හිතලා පහලින් දුවගෙන ආපු යූජිට මිනිස්සුන්ගෙන් පහර දෙනවා. ඔයා හොඳින්ද කියලා යූජි අහනකොටම විකෘති වෙන මිනිස්සයා පිපිරිලා යනවා. මහිතෝ තමන්ගේ අත කටු ගොඩක් වගේ කරගෙන කණු කුඩු කරගෙන යූජි ළඟට ඇවිල්ලා පහර දෙන්න හදනකොටම එතනින් කට් කරලා අපට පෙන්නනවා නොබෝරව. නොබෝර මහිතෝගෙන් බේරිලා දුවන්න ගන්නවා. මහිතෝ hina වීගෙන බලාගෙන ඉන්නකොට මූණේ මැදටම ඇණයක් වදිනවා උඩ හිටපු නොබෝරගෙන්. නයිස් කියලා කියපු මහිතෝ ආයෙත් අත දික් කරලා නොබෝරව අල්ල ගන්න හදනවා. නොබෝර මේවයින් බේරෙනවා. මේක දැකපු මහිතෝ ඇය මගේ අත්වලින් හැම වෙලේම බේරෙන්න හදනවා. ඒ කියන්නේ මෙයා මගේ ටෙක්නික් එක ගැන දන්නවා වගේ කියලා හිතලා ඒයි තමුසේ කිසි ජොලියක් නැහෙනේ කියලා නොබෝරට පහර දෙන්න එනවා. නොබෝරත් එක දිගටම ඇනවලින් පහර දෙනවා. එක පාටම පිටිපස්සෙන් ආපු මහිතෝ මං ඩබල් එකකින් එක්කෙනෙක් විතරයි. මට තාම මගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න පුළුවන් තමයි. ඒත් මට මිනිස්සුන්ටවත් ඔවුන්ගේ ආත්මවලටවත් ඇඟිලි ගහන්න බෑ. මෙහෙම හිතපු මහිතෝ නොබෝරගේ අතෙන් ලේන්නම පහරක් දෙනවා. මං තමුන්ට කලින්ම කිව්වනේ තමුන්ගේ ඔය හිංචි පිංචි ඇනවලින් මට මුකුත් කරන්න බෑ. ඒක වැඩක් වෙන්නේ නැහැ කියලා දැන දැනත් තව තවත් උත්සාහ කරන්න වෙනවා. ඒක තමයි මගේ විදිය. ඒ කැවන මහිතෝගේ මූණ තමයි මේ. එතකොට මුඩට පැනපු නොබෝරා මහිතෝට ආයෙත් පහර දෙන්න පටන් ගන්නවා. මේකෙන් ටිකක් කන්ෆියුස් වුණ මහිතෝ මොකද්ද මේ කෙල්ල කරන්න යන්නේ කියලා හිතද්දිම නොබෝරා මහිතෝට බිම වැටෙන්නම් පහර දෙනවා. මෙයා බිම වැටලා තිබුණ ඇන නේද පාවිච්චි කළේ. මහිතෝ මෙහෙම හිතද්දිම නොබෝරා මම තමුන්ගේ ටෙක්නික් එක ගැන හොඳට බලාගෙන හිටියා. මට 100% ෂුවර් මේකෙන් තමුන්ගේ ඔය මොලේ දෙකට පැල්ලා යාවි. මෙහෙම කියපු නොබෝරා ඒත් එක්කම අනිත් පැත්තේ හිටපු යූජිත් එක්ක සටන් කර හිටපු මහිතෝටත් මේ නොබෝරාගේ ප්‍රහාරය බලපානවා. ඒක තේරුම් ගත්ත යූජි කුගිසාගි කියලා කියනකොටම ආයෙත් අපට පෙන්නනවා මහිතෝව. නැහැ මේක වෙන්න බෑ. මගේ එකම හතුර යූජි නෙමෙයිද කියලා හිතනවා. එතකොටම අනිත් පැත්තේ ඉන්න මහිතෝට යූජි පහර පිට පහර දීගෙන යනවා. මේ කෙල්ලගේ ප්‍රහාරය මෙච්චර බලවත්ද? මට තාම මගේ ශරීරය කන්ට්‍රෝල් කරගන්න බැහැනේ කියලා මහිතෝ හිතද්දිම යූජි කුකිසාකි ස්තුතියි එහෙනම් කියලා මහිතෝට ලේ පෙරෙන්නම් පහර දෙනවා. මම පෙරදුනා. මම තනි වුණා. මගේ අතින් ගොඩක් දෙනෙක් මැරුණා. ඒ මොනවා වුණත් ඔයා මට පෙන්නවා මං තාම තනි වෙලා නැහැ කියලා. ඒකයි දැන් මං මහිතෝ තමුන්ව මරන්න යන්නේ කියලා කෑ ගහන ගමන් යූජි මහිතෝට එක දිගටම පහර දීගෙන යනවා. ඒ අතරේ අනිත් පැත්තේ නොබෝරා දැන් හරි මං තමුන්ට පෙන්නන්නම් මං කවුද කියලා. දැන් තමා හරිම සටන පටන් ගත්තේ. මෙහෙම කිව්ව නොබෝරා සටනට රෙඩි වෙද්දිම මහිතෝ පැනලා දුවන්න පටන් ගන්නවා. මේක දැකපු නොබෝරා මහිතෝගේ පස්සෙන් දුවන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් යූජි ගාව ඉන්න මහිතෝ කෑලි කෑලි වලට කැඩිලා දුවන්න පටන් ගන්නවා. යූජිත් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මෙහෙම දුවගෙන යද්දි මහිතෝලා දෙන්න එකම තැනකට එකතු වෙනවා. මේක දැකපු යූජි පුදුම වෙනවා. එතකොටම අනිත් පැත්තෙන් නොබෝරත් එනවා. යූජිව දැකපු නොබෝරා තවත් පුදුම වෙනවා. එතකොටම යූජි නොබෝරට දුවන්න කියලා කෑ ගැහුවත් නොබෝරට ඒක කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. යූජිගේ පැත්තෙන් ආපු මහිතෝ නොබෝරගේ මූණ අල්ලනවා. එතකොටම හයියෙන් hina වුණ අනිත් පැත්තේ ඉන්න මහිතෝගේ කොටසට ලේ පනින්නම යූජි පංච් කරනවා. ඊට පස්සේ කුගිසාගි කියලා කෑ ගහගෙන නොබෝරා ඉන්න පැත්තට දුවනවා. ඉතින් යාළුවනේ මාරම ඉමෝෂනල් පාර්ට් එකකට තමයි දැන් අපි එන්ට වෙන්නේ. නොබෝරා තමන්ගේ මූණ අල්ල ගන්නවා. ඒකම මහිතෝ දැන් බලමු අපි යූජි වීරයා මොනවද කරන්න කියලා.
එතනින් කට් කරලා අපට පෙන්වනවා නොබෝරගේ අතීතය. පොඩි කාලේ පවුලේ අයත් එක්ක වීඩියෝ ගේම් ප්ලේ කර කර ඉන්නවා. මෙහෙම පෙන්වන අතරේ අපට ෆුමීගේ කටහඬ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්න පටන් ගන්නවා. මං පොඩි කාලේ හිතුවේ මට විතරයි මොලේ තියෙන්නේ කියලා. අනිත් හැමෝටම පිස්සු කියලා. මං ඉස්කෝලේ යන්න පටන් ගත්තු ගමන්ම අපි දුෂ්කර ගම් පැත්තකට ජීවත් වෙන්න ආවා. මං නම් මේකට කොහෙත්ම කැමතිුනේ නැහැ. මොකද ඒක නිසා මට මගේ යාළුවෝ ඔක්කොම නැති වුණා. මගේ අලුත් ඉස්කෝලෙම හිටිය ළමයි 19 දෙනෙක් විතරයි. ඒ හැමෝටම රතු පාට හරි කළු පාට හරි බෑග් තිබුණා. මට තිබුණේ නිල් පාට එකක්. ඒ නිසාමද කොහෙද ඒ හැමෝම මටත් ඒ බෑග් එකටත් වෛර කළා. ෆුමි මෙහෙම කියනකොට අපට පෙන්නනවා ෆුමිගේ නිල් පාට බෑග් එක ළමයි කබඩ් එකක් උඩට දාලා hina වෙන විදිය. අමාරුවෙන් පුටුවකුත් ගෙනල්ලා බෑග් එක ගන්න ෆුමි හදනකොටම බෑග් එක ඔළුවට වැටෙන්න ගිහින් බේරෙන්නේ 99න්. මොකද නොබෝරා මෙතනට ඇවිල්ලා බෑග් එක අල්ල ගන්නවා. ඊට පස්සේ ගිහින් මේ වැඩේ කරපු ළමයි ටිකට සැර කරලා මුරකාරයත් එක්ක අල්ලන් සිල්ලම් කරන්න පටන් ගන්නවා. මේක බලාගෙන බෑග් එක අතේ තියාගෙන ඉන්න ෆුමි කොහොම හරි අන්තිමේට මගේ බෑග් එක හම්බුණා. මේ තමයි මට නොබෝරා හම්බුණ පළවෙනි දවස. එයා එදාම අපේ ගෙදර ඇවිල්ලා තාත්තා එක්ක වීඩියෝ ගේම් ප්ලේ කරන්නත් පටන් ගත්තා. ෆුමි එහෙම කතාව ඉවර කරනකොට අපට පෙන්වනවා නොබෝරා ඇවිල්ලා ෆුමිට "ඒයි ෆුමි මං අලුත් පොට් එකක් හොයාගත්තා. අපි යමුද?" කියලා ෆුමිවත් ඇදගෙන දුවගෙන යනවා. "අපි අද ඉඳන් මෙහි ජීවත් වෙමු" කියලා නොබෝරා කියනකොට ෆුමි hina වෙනවා. නොබෝරා ෆුමිව ඇදගෙන ගිහින් තියෙන්නේ ගමට අලුතෙන් ආපු ගැහැණු ළමයෙක්ගේ ගෙදරට. යාළුවනේ ඉතින් මෙයාගේ නම සෞරි. නොබෝරාවයි ෆුමිවයි දැකපු සෞරි "වාව් ඔයාලා ආව එහෙනම්. එළිය සීතලයි නේද? ඇතුළට එන්න" කියලා කියනවා. ඊළඟට අපට පෙන්නනවා සෞරි තේ හදන විදිහ. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ෆුමිගේ කටහඬත් අපට ඇහෙනවා. සෞරි ගමට ඇවිල්ලා තියෙන්නේ මං ගමට ආවට පස්සේ. එදායින් පස්සේ අපි හැමදාම වගේ එයාව බලන්න එයාලා ගෙදර ගියා. එයාත් අපිව අමනාපකින් තොරව පිළිගත්තා. ඒත් නොබෝරා සෞරිව හම්බුණාට පස්සේ ගොඩක් වෙනස් වෙන්න ගත්තා. එයා මෘදු වෙන්න පටන් ගත්තා. පරණ විදිහට නෙමේ ගොඩක් විනීත වෙන්න හැදුවා. ඔව් මායි සෞරි දෙන්නම් මේ ගමට පිටින් ආපු අය තමයි. ඒත් අපි දෙන්න අතර ගොඩක් වෙනස්කම් තිබුණා. ඊට ටික කාලයකට පස්සේ සෞරිගේ ගෙදර අමුතු දේවල් වෙන්න පටන් ගත්තා. බල්ලිකුරුටු අමුතු විදියට හිම වැටීම් මේවා මැද්දේ ටික දවසක් යද්දි මං හිතුවා වගේම සෞරි ගමෙන් යන දවස උදා වුණා. මට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. සෞරි යන්න ගියා. මට එතන වුණු වෙන කිසිම දෙයක් මතක නැහැ. මට මතක තියෙන්නේ නොබෝරා ගෑස් වලින් වැටුණු කඳුළු ගඟ. මට එදා තමා තේරුනේ නොබෝරා අඬන්නත් දන්නවා කියලා. ඒ දැනුණු කම්පණය මට කවදාවත් අමතකුනේ නැහැ. මේ අවුරුද්දේ ජූනි වල නොබෝරා ටෝකියෝ වල තියෙන හයිස්කූල් එකට යනවලු. ෆුමි මෙහෙම කියනකොට අපට පෙන්නනවා ෆුමිගෙන් සමුගන්න නොබෝරාව. "බායි මං යනවා. මං ආයේ කවදාවත් මෙහෙ ඉන්නේ නැහැ ෆුමි. ඒ නිසා ඔයත් පුළුවන් තරම් ඉක්මනට මෙහෙන් පිටවලා යන්න වග බලා ගන්න." මෙහෙම කිව්ව නොබෝරා කෝච්චියට නගිනවා. මං පුළුවන් තරම් අඬන්න නැතුව ඉන්න try කළා. අර දවස් ඉඳන් නොබෝරා කවදාවත් මාත් එක්ක ආයේ සෞරි ගැන කතා කරලා නැහැ. ඒත් අද කියලා ෆුමි හිතද්දිම කෝච්චියේ ඉන්න නොබෝරා "ෆුමි අපි තුන් දෙනා කවදා හරි ආයෙත් එකට හම්බෙයි" කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ෆුමිගේ නොබෝරාගේ මූණු තමා ඊළඟට අපට පෙන්වන්නේ කෝච්චිය යනකන් බලාගෙන ඉන්න ෆුමිව. එතනින් කට් කරලා අපට පෙන්නනවා සෞරිගේ වර්තමානය. පේන විදිහට ඔෆිස් එක්ක වැඩ කර ඉන්නවා. කම්මැලි කමේ මූණට අත තියා ගන්නකොටම එකපාරටම පුදුම වෙලා කණ්ණාඩි අරන් බලනවා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන සෞරි මූණට අත තියන්නේ හරියට නොබෝරා මහිතෝගේ කම්මුල් පාරට පස්සේ මූණට අත තියාගත්ත විදිහටමයි. "අනේ මගේ මූණේ ආයෙත් පිම්පල් එකක් ඇවිල්ලා." සෞරි මෙහෙම කියනකොටම එතන තේ හදා හිටපු කෙනා "ශිබුයා වල අවුල් ජාලයක්ලු. ත්‍රස්තවාදීන්ද කොහෙද?" කියලා කියනවා. මේකට සෞරි "ඔයා කවදාද විවාහ වෙන්න හිතලා තියෙනවද? මේකෙන් පුදුමුණ තේ හදන කෙනා මොකක්ද අනේ ඒ ඇහුවේ?" කියලා අහනවා. "නැහැ මං හිතුවේ මගේ ජීවිතේ මෙහෙම නිකන් ගලාගෙන යන්න ඉඩ දීලා හරියනවද කියලා. මං ඉස්කෝලේ යනකොට හිටියේ අමුතු ගමක. එහි ජීවත් වෙනකොට මට කෙල්ලෝ දෙන්නෙක් හම්බුණා. එයාලා මට වඩා අවුරුදු 7ක් බාලයි. එතනින් නොබෝරට මගේ හිත ගියා. මට කිසිම සහෝදර සහෝදරියෙක් හිටියේ නැති නිසා මං හිතුවා එයා මගේම සහෝදරිය කියලා. මං එයාලට තේ පවා හදලා දුන්නා. කොහොම වුණත් මං එයාලට මාව සම්බන්ධ කරගන්න විදිහක් දුන්නේ නැහැ. පස්සේ අපි ටිකින් ටික වෙන්න වුණා. නොබෝරා ඇත්තටම ගොඩක් ඇඬුවා මං ගමෙන් පිට වෙලා ආපු දවසේ. ඒත් එයා දැනගත්තොත් මං කොච්චර බෝරින් ජීවිතයක්ද ගෙවන්නේ කියලා. අනේ මන්දා නොබෝරා දැන් මොනා කරනවද? එයා මේ වෙලාවේ මොනවා හිතනවද?
සෞරි මෙහෙම කියනකොට ඒ ගමම්ම ලස්සනට නොබෝරව අපට පෙන්නනවා. මූණට අත තියාගෙන ඉන්න ගමන් නොබෝරා කතා කරන්න ගන්නවා. ඒ ගමේ හිටපු හැමෝටම පිස්සු. එහෙම කියපු නොබෝරා අත බිම දානකොටම මෙකුමිලා වගේම මාකිලාව දැකලා ඒත් මං සම්පූර්ණයෙන්ම මගේ සිතුවිලි වෙනස් කරගත්තා. නොබෝරා ඒ එක්කම පිටිපස්සේ හැරිලා බලද්දි ෆුමීව දැකලා "සෝරි ෆුමී මට මගේ පොරොන්දු ඉටු කරගන්න බැරි වුණා" කියලා කියනවා. ඒ එක්කම යූජීට "ඉට ඩෝරි හැමෝටම කියන්න ජීවිතේ එච්චර නරක නැහැ" කියලා කිව්ව නොබෝරා යූජි කන්ෆියුස් වෙනවා. කකිසාකි ඉතින් යාළුවනේ ඔතනින් 19 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ෆයිට් සීන් බලන්න කැමති අය හැමදාම වගේ WhatsApp channel එකට සෙට් වෙන්න. මාස දෙකක් විතර වීඩියෝ දාන්න බැරි වුණාට සෝරි. කොහොමේ අපේ ටෝජි තාම අපි දැක්කේ නැහැ. ඊළඟට මොනවා වෙයිද? නොබෝරා මැරෙයිද? මේව බලා ගන්න නම් 20 වෙනි එපිසෝඩ් එක බලන්නම් වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.